Okay guys, finally අපි දැන් Gwen Island වලට ආවා. මේකට එන්න කලින් පොඩි සීන් එකක් තියෙනවා. හරිද? මෙහි තියෙන ස්පෙෂාලිටි එක තමයි මෙන්න මේ ක්‍රිස්ටල් වෝක් එක. කට්ටියටම තියෙන. දැන් මේ පර්ල් කතාර වල ඔයගොල්ලන් බිල්ඩින්ග්ස් එහෙම බැලුවා නම් ඇත්තටම මේ ඔක්කොම සුපර් බිග්. ඒ කියන්නේ ලොකු ස්කයි ස්ක්‍රේපර්ස් තියෙන්නේ. හරිද? මේ පේනවද? පර්ල් කතාර වල විශේෂත්වය මෙන්න මේක තමයි ඉතින්. ලස්සන සුපිරි ලොකේෂන් එකක්. ගයිස් දැන් අපි මේක ඇතුලේ කැරගෙන මයි සෙයිදු දැන් ඉන්නවා නාන පොයින්ට් එක හරිද මේ දැන් මේ ප්‍රශ්නේ කියන්නේ මොනවද දන්නවද දැන් අපි මෙහෙ ටෙන්ඩ් යද්දී අපිට ඇතුළට එන්න දුන්නේ නැහැ අද අයිබෝන් කියලා පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින් මගේ නම ෆයිනාන්ස් දැන් අපි අද කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා බලද්දී ඔයගොල්ලෝ වටේ පිටේ පොඩ්ඩක් බලන්න ගත්තා නම් හරිද බලා ගන්න පුළුවන් අපි දැන් ඉන්නේ අද පර්ල් කතාර වල. පර්ල් කතාර වලට ඇයි ආවේ? පර්ල් කතාර වලට ඇයි ආවේ කියනනම් මෙහෙ යන ට්‍රෙන්ඩින් සීන් එක තමයි මේ Gwen Island කියන්නේ. මොකද්ද මේ Gwen Island? හැම එකම යනවා ගිහලා ෆොටෝස් දානවා, වීඩියෝස් දානවා. මට දැන් බලලා එපා වෙලා තියෙන්නේ. ඒක තමයි මමත් හිතුවේ හරිද? මේ කම්මැලිකම මේ රූම් එකේ ඉන්න නැතුව හරිද? හරි අපිත් Gwen Island ගිහිල්ලා බලමු කියලා තමයි දැන් අපි මායි සෙයිදුයි අද දැන් මේක ගේමට බැස්සේ. දැන් ඇවිල්ලා දැන් මෙහෙට එනවා නම් ඕගොල්ලන් එන්න කොහොමද දන්නවද? මේකේ මොනවද මේ මෙට්‍රෝ එකේ ඇවිල්ලා ආය බස් එකේ එන්න ඕන. ඒ ඔක්කොම ඩීටේල්ස් ටික හරිද මම ඕගොල්ලන්ට ඉස්සරහට යන්න කතා කරලා කියන්නම්. දැන් අපි එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව ටස් ගාලා Gwen Island වලට වොක් එකක් දාමු. ඇවිල්ලා බස් එකේ බහලත් ඇවිදින්න ඕනේ ටික දුරක් ඒකින්ද. හරිද? අපි ගිහිල්ලා එතන බලලා ඊට පස්සේ මේ බලමු මේ කොහොමද කින්ද මන්ද ඒවා ඔක්කොම ලස්සනයිද කියනවා වගේ හොඳයිද කොහොමද එන්නේ කොමඩි ඩීටේල්ස් එක මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් කියලා පැහැදිලි කරන්නම්. හරි අපි එහෙනම් වීඩියෝ එක ඇතුළට යන්න කලින් මතක් කරන්න කැමතියි ඔයාලා මගේ channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගන්න. ඒ වගේම තමයි හරිද මේ Facebook එකට Insta එකටයි ඔක්කොටම follow එකක් දාලා touch එකේ ඉන්න මේ ඔක්කොගේම links ටික පල්ලෙහා description එකේ තියෙනවා ඔයගලන්ට ලේසියෙන්ම ගිහලා reach වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව යම් වීඩියෝ එක ඇතුළට දැන් මේ පර්ල් කතාර වල ඔයගොල්ලන් බිල්ඩින්ග්ස් එහෙම බැලුවා නම් ඇත්තටම මේ ඔක්කොම සුපර් බිග්. ඒ කියන්නේ ලොකු ස්කයි ස්ක්‍රේපර්ස් තියෙන්නේ. හරිද? පට්ටම උස බිල්ඩින්ග්ස් තියෙන්නේ. බලන අතේ හතර වටේම හරිද තියෙන්නේ තනිකරම මේ පට්ටම ලොකු බිල්ඩින්ග්ස්. හරි දැන් අපි දැන් මේ හිල්ටන් එක ගාවින් දැන් අපි ඇවිදගෙන යන්නේ Gwen Island වලට. යන් අපි හොයාගෙන ගිහිල්ලා බලමු කොහෙද තියෙන්නේ කියලා ඒක. හරි දැන් අපි ඇවිදින ගමන් ඉන්නේ මේ Gwen Island එකට කොහොමද එන්නේ කියලා කිව්වනම් ඔයගොල්ලෝ මෙට්‍රෝ එකේ එනවා නම් මෙට්‍රෝ එකේ ලක්තෆියා වලට ඇවිල්ලා. ඒ කියන්නේ රෙඩ් ලයින් එකේ ලක්තෆියා වලට ඇවිල්ලා ලක්තෆියා වලින් බහලා 1152 right bus not 11 හරිද M152 බස් එකේ නැගලා හරිද පළවෙනි ස්ටේෂන් එක කියලා තමයි කිව්වේ. පළවෙනි ස්ටේෂන් එක මට වැඩි නෝට් උන්නේ නැහැ මම බස් එකේ ඉද්දි වෙන කල්පනාවක් ආපු හින්දා හරිද පළවෙනි ස්ටේෂන් එකේ ඇවිල්ලා බහලා ඒ කියන්නේ ඩ්‍රයිවර්ගෙන් අහුවා ඩ්‍රයිවර් කියනවා කොහෙද බහින්න ඕනේ කියලා බහලා ඊට පස්සේ විනාඩි 15ක් විතර අපි ඇවිදින්නත් ඕනලු. දැන් ඒ ඇවිදිලා තමයි දැන් ඇවිදගෙන යන්නේ. හරියන් අපි ඉස්සරහට ගිහලා බලමු කොහෙද මේ Gwen Island එක තියෙන්නේ කියලා. මේ පේනවද පර්ල් කතාර වල විශේෂත්වය මෙන්න මේක තමයි ඉතින්. ලස්සන සුපිරි ලොකේෂන් එකක්. පට්ටම රිච් හරිද මේ යුරෝප් වයිබ් එකක් දෙන ලොකේෂන් එක මේක. තනිකර එහා පැත්තේ ඔය තියෙන්නේ හරිද ඉටාලියන් ස්ටයිල් එකට හදපු බිල්ඩින්ග්ස්. යන් අපි ඉස්සරහට ගිහලා බලමු තවත් වෙන. මෙන්න ගයිස් දැන් හරිද අපි කෙලින්ම Gwen Island වලට එන්ටර් වෙන සීන් එකේ ඉන්නේ. දැන් මේක තමයි එන්ට්‍රි එක. මේකේ තියෙනවා ගෝල්ෆ් ක්ලබ් එකක් තියෙනවා. එන සීන් ගොඩක් තියෙනවා. මේ බලද්දිම වටේට පට්ටම ලස්සනයි යන් එහෙනම්. Okay guys finally අපි දැන් Gwen Island වලට ආවා. මේකට එන්න කලින් පොඩි සීන් එකක් තියෙනවා. හරිද? මම ඕගලන්ට ඒ සීන් එක කියන්නම් ඇතුළට ගියාට පස්සේ තව. යන් අපි ඇතුළට ගිහලා බලමු කොහොමද කියලා. පට්ටම ලස්සන ක්‍රිස්ටල් මේකක් තියෙන්නේ view එකක් තියෙන්නේ යන්. මේ පේනවාද මේක ඇතුලේ full and full හරිද? හරිද? AC තියෙනවා හරිද? ඒ වගේම තමයි තවත් ගොඩක් ලස්සන දේවල් තියෙනවා ඉස්සරහට. මේ තියෙන්නේ මෙන්න මේවා තමයි මෙහි තියෙන විශේෂත්වය. මේක ක්‍රිස්ටල් වොක් කියලා තමයි මේගොල්ලන් කියන්නේ. මේකේ තියෙන ලස්සන ඩිසයින්ස් එහෙම දාලා හරිද සුපිරිටම හදලා තියෙන්නේ.
එනවාද? අනිත් මේන්ම කෝස් එක තමයි මේ පේනවා. මේ පර්ල් කතාර හරිද මේගොල්ලන් හදලා තියෙනවා සම්පූර්ණයෙන් අර ක්‍රිස්ටල් වලින් හදලා තියෙන සීන් එකක් වගේ හදලා තියෙන්නේ. කොහොමද? පේනවද මේ පර්ල් කතාර වල මේකක් තියෙන්නේ. මෙහි තියෙන ස්පෙෂාලිටි එක තමයි මෙන්න මේ ක්‍රිස්ටල් වෝක් එක. කට්ටියටම තියෙන. පේනවද? අඩියෙන් අඩියට මේගොල්ලන් මෙන්න මේ වගේ පොඩි පොඩි ඩිසයින්ස් එහෙම දාලා ලස්සනට හදලා තියෙනවා. ඒක එකපාරක් උඩ පැනන නම් හරි කඩාගෙන යයි ඇතුළට. ඒකෙන් තමයි කට්ටිය ගොඩක් පිරලා ඉන්නේ. මේකේ තව සීන් එකක් තියෙනවා මම ඔයගලන්ට කියන්න. ඇයි එහෙම මේගොල්ලන් පොඩි සීන් එකක් වුණා අපිට. ඒ සීන් එක මම ඔයගලන්ට වීඩියෝ ඉවර වෙන්න යද්දි කියන්න. පේනවද කොහමද? ලස්සන. පට ලස්සනයි නේ. ගයිස් දැන් අපි මේක ඇතුලේ කැරක් කැරගෙන මායි සෙයිදු දැන් ඉන්නවා නාන පොයින්ට් එක දැන් අරද මේ දැන් මේ ප්‍රශ්නේ කියන්නේ මොනවද දන්නවද? දැන් අපි මෙහෙට එන්න යද්දී අපිට ඇතුළට එන්න දුන්නේ නැහැ. අද තර්ස්ඩේ ෆ්‍රයිඩේ ෆැමිලි ඩේ කියලා ඇතුළට යන්න දුන්නේ නැහැ. දැන් අපි කල්පනා කර ඉඳලා ඊට පස්සේ අපිට කෙන්නෙන් පොරකුත් හම්බුණා. අපි 3 දෙනෙක් ඒකෝට. අපි 3 දෙනා අපි මොනවද දැන් ප්ලෑන් කරේ? අපිට දැන් මෙච්චර දුර ඇවිල්ලා ආයෙ රිටර්න් යන්න බැරි හින්දා අපි ප්ලෑන් කරා යන්න ඕන කියලා කොහොමද ඇතුළට. ඒක හින්දා මොනවද දන්නවද කරේ? කෙලින්ම දැම්ම මේක මොනවද මේ ටැක්සියක් බුක් කරලා එතන ආපු ටැක්සියක් අල්ලලා දෙයියන එක රියල් 10ක් දීලා ඇවිල්ලා ඇතුළට බහලා දැන් මේ බලාගෙන ඉන්නවා. මේව තමයි අපි ඇතුළට ආවේ. මෙන්න මේක තමයි එන්ට්‍රන්ස් එක guys. යද්දි ගන්න බැරි වුණා මොකද යද්දි ගියේ ටැක්සි එකේ හින්දා ටැක්සි එකේ ඇතුලේ රිංගලා යන්න උනේ අපිට අන්තිමට ඇතුළට යන්න දුන්නේ නැති හින්දා. හරි කොහොම හරි අපි ගිහිල්ලා ආවා දැන් එළියට යන්. දැන් ගිහිල්ලා දැන් රූම් එකට යන ගමන් ඉන්නේ පොඩකින් ෆ්‍රන්ට් කැමරා දාලා කතා කරලා වීඩියෝ ඉවර කරන්න. හරි ගයිස් දැන් ඕගොල්ලන් දැකලා ඇති දැන් මගේ පිටිපස්සෙන් තියෙන මේක තමයි මෙන්න මේක තමයි ග්වෙන් අයිලන්ඩ් එක. හරිද? දැන් අපි මේක බලන්න කොහොම හරි මේ මිෂන් ඉම්පොසිබල් ගේමක් ගාලා කොහොම හරි ඇතුළට පැනලා බල්ලා කරලා ඔක්කොම කරලා ඉවරයි. දැන් දෙයියනේ කියලා ගෙදර යන්නේ. හරිද? හරි අපි එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් එක ඊළඟ පාර හම්බෙන්නම් මම. හරිද? ඒත් එකන් හරිද ඉන්ස්ටා එකටයි Facebook එකටයි මේ TikTok එකට ඔක්කොම ෆලෝ කරලා ටච් එකේ ඉන්න. YouTube එකට subscribe එකක් දාගන්න ඔක්කොම කලින්. ඉතින් මේ ඔක්කොගේම links ටික පල්ලෙහා description එකේ දෙනවා. ඔයගොල්ලන් ලේසියෙම කියලා join වෙන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකක හම්බෙමු. එතකන් signing off. Finals.